Labai. Labai. Padu. Labai. 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 Nanggi, කොහමද බං? ඔයාලට අවුරුදු දවස්වල ජයලු නේ බං. මොන ජයද බං අයියේ වැඩි දෙකක් දැම්ම ඒක ඉක්ුණ ගන්නවත් නැහැ. අවුරුදු කටේ මු රින්ගන්නේ බාර රස්සනේ. ණයට කෙරෙන්න නම් ඕන තරම්. එහෙම තමයි බං බිස්නස් කරනකොට ලාභ පාඩු වෙනවා. මෙන්න මේ ඉඳගනින්කෝ. ඉනි ගහන අවුවනේ බං කොහමද උඹ මේ කලවල් අස රින්ගන ඉන්නේ? ටිකක් නම් ගන්න ඕනේ බං. මෙව කාලේ එපා වෙලා තියෙන්නේ. මහත්යත් වෙනවා බං. හොඳට ඊළවත්. මුදලාලේ කොහොමද? පුරුදු වුණා කියලා නෑ. මහත්තයාට පාටි වලින් නම් අඩුවක් නෑ නේ. මොනවාද කියන්නේ? මේ ටිකේම එක දිගට පොකුරක්. නෑ. ඇත්තටම මොකක්ද දන්නේ ප්‍රපේද නේද මහත්තයා? ප්‍රපේදේ ඉතින් ඇල්කොහොල් තමයි. එක දිගට පොකුරක් කියනකොටම නංගිට මතක් වුණේ කොරෝනාව තමයිනේ. කොරෝනා කාලේ ඉතින් නංගිලාට වාසීනේ. අද මුදලාලි. නේද කියන්නේ මහත්තයෝ. Tamanට වාසියක් වෙනවා නම් අනුන්ට හෙන්න ගැහුවත් කමක් නෑ. එහෙව් જાතියක් නේ අපේ જાතිය. අනේ මගේ කට. උඹලට පේන මොකක් හරි කරාම තමයි. අර පහුගිය දවස්වල බියලෝරියක් පැනලා බොන්න එපා කියපු ගෑනුත් කේස් පිටින් අරන් ගියේ. අපි මොකක් හරි කරොත් උඹලා ගහේ කට වෙරෙන්නේ. තිනවා බට්ටා හරි. බට්ටා එපා. නේ. මුදලාලි. මාළුවා කොහමද? මාළුවා නම් ගණන් මහත්තයෝ. කිලෝ එක 1200ක් විතර වෙනවා. ඒකට කමක් නෑ මුදලාලි. කන බොන වෙලාවට අපි මුදල් කන බොන මිනිස්සු හොඳේ. මට කිලෝ එකක් දාන්න. මාළු නම් හොඳයි ආගේ. ගඳ අඩුයි. ගඳ අඩුයි කියන්නේ බඩු හොඳයි. මුදලාලි. මුදලාලිට දන්නවද මේ කීයද කියලා? 5000ක් නේ මහත්තයෝ. මහත්තයා බිව්වට මම බීලා නෑ මහත්තයෝ. මුදලාලි මේක 5000ක් කියලා මම දන්නවා. මට දැනගන්න උවමනාගම තිබුණේ මුදලාලි දන්නවද නැද්ද කියන එක. රයිට්. ගන්න සල්ලි 5000ක් නම් මාරු නෑ මහත්තයෝ මං ගාව. නංගි බලහන්කෝ උඹේ බැංකුවේ මේ 5000 මාරු තියෙනවද කියලා. උට හිටහම බලද්දි මංග 5000ක් නම් මාරු නෑ. මාරු නෑ? එන අනිත් ලාච්චෙත් බලහන්කෝ. ලාච්චුව මහත්තයාලා මං කීවා කියලා හිතා ගන්න. මාමුදලාලි මෙන්න මහත්තයා ඉතුරු සල්ලි. අය එන මුදලාලි අපි ගියා. නැගී යන්නේ. ඔන්න බලහන් අංගේ බිව්වාම මහත්තයා බලු වෙනවා. බල්ලා මහත්තයා වෙනවා. ඔව් මොනවාද බං අයියේ? මගේ ඇස් දෙකට මේ ඔව මං කොච්චර දැකලා තියෙනවද? මුදලාලි මොකද්ද මුදලාලි අර ඊයේ කරපු කැත වැඩේ? මොකද්ද මහත්තයා මං කරපු කැට වැඩේ? මුදලාලිට මතකද ඊයේ මං කඩේට ආවා. මොකද මහත්තයෝ මට අමතක වෙන්නේ. මහත්තයානේ බීලා ආවේ නිකන් බල්ලට මචං කියන සයිස් එකට. මං බීලා ආවේ කාරි මුදලාලි. මුදලාලිට මං ආවේ එකක් මතක නම් මටත් මතක නම් ඇයි මුදලාලි මේ වගේ වැඩ කරන්නේ? මනම් මුකුත් කරේ නෑ මහත්තයෝ. මහත්තයා ගත්ත බඩු ටිකක් දුන්නා. ඉතුරු සල්ලි ටිකත් මහත්තයා අරන් තමයි ගියේ. සල්ලි වෙලනම් ප්‍රශ්නයක් තිබුණ නෑ මුදලාලි. මාළුවේ කිල්ලපු මට මුදලාලි මොකටද මාළු මිරිස් කිලෝ එකක් දාලා තියෙන්නේ? මාළුවා කොහෙන්ද මහත්තයෝ? මේ කඩේ තියෙන්නේ මාළු මිරිස්. ඈ මුදලාලි
මුදලාලි මේ මාළු මිරිස්සු කුරටද මාළුවා කියලා ගහලා තියෙන්නේ. යකෝ මේ බටු වලට බට්ටා කරට් වලට කරට් කියලා ගාලා 22ක් ගාලා. ඒක නෑ කමන්නේ කරට් ගණන් කියන්නේ. ඒව රත්තරන් වගේ තමයි. මුදලාලි මේ වැටකොළු වලට වැට්ටා කියලා ගහලා තියෙන්නේ. මුදලාලිට ගහන වැට්ට මදි වෙලාද? මේ වාගේ මිනිස්සු අමාරු දන වැඩ කරන්න එපා මුදලාලි. ඔයාට හරියට නන්ටයක් ගහලා දාන්නකෝ. බෙද්ද මහත්තයා අපේ කොල්ලගේ වැඩනේ ෂෝට් ඇන්ඩ් ස්වීට්. කොල්ලා නම් කියන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා තමයි. ෂෝට් ඇන්ඩ් ස්වීට් මොකක් කරක් කමන්නේ මිනිස්සු අමාරු දාන්නත්. මම යනවා යන්න. உலக பூக்களின் வாசம்